ආයුබෝවන්. මේ ලෝකයේ උපදින සෑම කෙනෙකුටම මරණය උරුම වෙනවා. එය මනුස්ස සත්ව ඕනෑම කෙනෙකුට උරුම ස්වභාවික දෙයක්. මේ විදිහට උපදින සමහරුන් ස්වභාවික ලෙස මිය යන අතර සමහරු අනතුරු වලින් සහ ලෙඩ රෝග වලින් මිය යනවා. තවත් සමහරු ඝාතනයට ලක් වෙනවා. මේ සියල්ල අතරින් ඇතැම් මරණ පසුපස විස්තර කළ නොහැකි ලෙස අභිරහස් ස්වභාවයක් ගන්නවා. එම මරණ සිදු වූ ආකාරය පිළිබඳ පැහැදිලි තොරතුරක් ඉදිරිපත් කිරීම සහ පැහැදිලි තොරතුරක් සොයා ගැනීමට දුෂ්කර වීම එයට හේතු වී තිබෙනවා. මේ වගේ අභිරහස් මරණවලට බොහෝ දෙනෙක් ගොදුරු වෙන අතර අප්‍රකට පුද්ගලයන්ගේ මරණ නොබෝ දෙනකින් මිනිසුන්ගේ මතකයෙන් මැකී ගියද සුප්‍රකට පුද්ගලයන්ගේ මරණ පසුපස පවතින අභිරහස් මැකී යන්නේ නැහැ. යම් යම් හේතුන් නිසා එම මරණ වරින් වර ඉස්මතු වී කතා බහට ලක් වෙනවා. මේ අත්දැකීම නම් ලංකාවේ අපිටත් ඉඳහිට අත්විඳින්නට ලැබෙන දෙයක්. මේ වීඩියෝවෙන් මම ඔයාලට කියන්නේ ඒ විදිහට වරින් වර ඉස්මතු වෙන ලෝකයේ සිටි සුප්‍රකට පුද්ගල අභිරහස් මරණ කීපයක් ගැනයි. වීඩියෝවට යන්න කලින් ඔයාලට ඉතාමත් ආදරෙන් මතක් කරනවා channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝවට. මැක්සිම් ගෝර්කී මැක්සිම් පිළිබඳව ලෝකයේ නොදන්නා කෙනෙකු නොමැති තරම්. ඇලෙක්ස් මැක්සිමෝ පෙප්ස්කෝ නමින් 1868 වසරේ මාර්තු මාස 28 වන දින රුසියාවේ නෝවගොරොඩ් වල උපත ලබන අතර ලෝකය පුරා ඔහු හඳුනන්නේ මැක්සිම් ගෝර්කී යන නමිනුයි. එවැගේම මොහු කුඩා කල සිටම ජීවත් වන්නට ඉමහත් අරගලයක යෙදුණු පුද්ගලයෙකුද වෙනවා. ගෝර්කී සෝවියට් රුසියානු ලේඛකයෙක් වගේම සමාජවාදී යථාර්ථය පිළිඹු කරන සාහිත්‍ය ක්‍රමයේ ප්‍රාරම්භකයා ලෙසින්ද හඳුන්වනවා. ඒ වගේම මැක්සිම් ගෝර්කී දේශපාලන ක්‍රියාකරුවෙකු වශයෙන්ද කටයුතු කර තිබෙන අතර ගෝර්කීගේ නිර්මාණවල පන්නරයට ඔහු ජීවත් වන්නට යෙදුණු අරගල බොහෝසේ දායකත්වයේ සැපයූ බව බොහෝ දෙනෙකුගේ අදහසයි. ඒ වගේම ගෝර්කී මුල් කාලයේදී බොල්ෂෙවික් විප්ලවයට පක්ෂපාතීව අදහස් දැක්වූ අතර ලෙනින්ගේ බලයට පත්වීමත් සමග ගෝර්කී විසින් එය විවේචනය කරන්නට පටන් ගන්නවා. ගෝර්කී විසින් පුවත්පත්වලට ලිපි ලිවීමේදී ලෙනින් විසින් සිදු කරන ලද ඇතැම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් විවේචනය කරමින් පුවත්පත්වලට ලිපි ලියා තිබෙනවා. මේ නිසාම මෙම පුවත්පත වසා දමන්නට සිදුවීම නිසා ගෝර්කීගේ හඬ යටපත් වන අතර බොල්ෂෙවික් පාලනයට පහර දීම නිසාම ගෝර්කී හට රුසියාවෙන් යාමටද සිදු වෙනවා. මේ විදියට රුසියාවෙන් පිටවන ගෝර්කී විදේශ රටවල ඉන්න ගමන් රුසියානු පාලන තන්ත්‍රය විවේචනය කරන නිසා නැවතත් රුසියාවට ගෙන්වා ගැනීම වඩා සුදුසු බව කල්පනා කරපු රුසියානු පාලකයෝ ඔහුගේ 60 වන උපන්දිනය සැමරීම සඳහා ගෝර්කීව රුසියාවට ගෙන්වා ගන්නවා. මේ කාලයේදී රුසියාවේ පාලකයා වන්නේ ජෝසප් ස්ටාලින් වන අතර ගෝර්කීගේ පැමිණීමෙන් පසු ඔහුට නැවතත් රටින් පිටවීම තහනම් කරනවා. ගෝර්කී නැවත රුසියාවට පැමිණීමෙන් වසර කිහිපයකට පසු එනම් 1936 වසරේ ජූනි මාස 18 වැනිදා රුසියානු සාහිත්‍යයේ පෝෂණය උදෙසා මහඟු සේවයක් ඉටු කළ මැක්සිම් ගෝර්කී නම් මහා ගත්කරුවා අභිරහස් ලෙස මරණයට පත් වෙනවා. ඔහුගේ මරණය ස්වභාවික මරණයක් බව රුසියානු පාලකයෝ දැනුම් දුන්නත් ගෝර්කීගේ මරණය සහ මුලින්ම එවකට රුසියානු පාලකයා වූ ස්ටාලින් විසින් සැලසුම් කරන ලද්දක් බවට කටකතා පැතිර යනවා. මේ ආකාරයට මිය යන ගෝර්කීගේ මරණය ගැන බොහෝ දෙනෙකු අදටද බලන්නේ සැකසහගත බැල්මකිනුයි. ගෝර්කීගේ මරණය අභිරහස් බව නැවත පුනරූපණය කිරීමක් ලෙසින් 2006 වසරේදී The Murder of Maxim Gorky A Secret Execution නමින් චිත්‍රපටයක්ද නිර්මාණය වෙනවා. ජෝන් F කෙනඩි 1917 වසරේ මැයි මාස 29 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට් නම් ප්‍රාන්තයේදී ජෝන් ෆිට්ස්ජෙරාල්ඩ් කෙනඩි නොහොත් ජෝන් F කෙනඩි උපත ලබනවා. දෙවන ලෝක යුද්ධ සමයේදී දකුණු පැසිෆික් කලාපයේ අනදෙන නිලධාරීවරයෙක් වශයෙන් කෙනඩි විසින් ඉටු කළ හමුදා සේවයෙන් පසුව තම පියාගෙන් ලද ධෛර්යය ඔස්සේ ඔහු දේශපාලනයට අවතීර්ණය වෙනවා. තම දේශපාලන ගමන සාර්ථක කර ගනිමින් ජෝන් F කෙනඩි ඇමරිකාවේ 35 වැනි ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඔහුගේ පාලන තන්ත්‍රයේදී බොහෝ අර්බුදවලට මුහුණ දුන්නද කෙනඩි එරට ජනතාවගේ ආදරයට පත් ජනාධිපතිවරයෙක්ද වෙනවා. 1963 වසරේ නොවැම්බර් මාස 22 වන දින ජනාධිපති කෙනඩි ඝාතනයට ලක්වන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් නගරයේ රථ පෙළපාලියක විවෘත මෝටර් රථයකින් ගමන් කරමින් සිටියේදී. කෙනඩි ජනාධිපතිවරයා ගමන්ගත් රථයේ ඔහුගේ බිරිඳ ජැකලින් කෙනඩිද ටෙක්සාස් ආණ්ඩුකාරවරයා වූ ජෝන් කෙනලි සහ ඔහුගේ බිරිඳද ගමන්ගෙන තිබෙනවා. මෙම අවස්ථාවේදී ජනතා ආචාරය පිළිගනිමින් රථ පෙරහර ගමන් කළේ ඉතා සෙමිනුයි.
රත පෙරහර ටෙක්සාස් පාසල් පොත්ගබඩාව අසලට ළඟාවන විටම වෙඩි උණ්ඩයක් ජනපති කෙනෙඩිගේ හිසට වදින අතර තවත් උණ්ඩයක් ආණ්ඩුකාරවරයාගේ පපු පෙදෙසට වදිනවා. ස්නයිපර් තුවක්කුවකින් ඈත සිට එල්ලය බලා වෙඩි තැබූ ජනාධිපතිවරයාගේ ඝාතකයා ලෙස ලී හාව් ඔස්වල්ඩ් නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිරබාරයට ගෙන යමින් සිටියේදී ඩලාස් රාත්‍රී සමාජශාලා හිමිකරුවෙකු ජැක් රූබී අතින් ඔහු ඝාතනයට ලක්වන්නේ ජනාධිපති කෙනෙඩිගේ මරණයෙන් දෙදිනකට පසුවයි. ඒත් සමග ජනාධිපති කෙනෙඩිගේ මරණය පිළිබඳ සැක පහළ වන අතර ඔස්වල්ඩ්ගේ ඝාතනය නිසා කෙනෙඩි ඝාතනය පසුපස පවතින තොරතුරු දැන ගැනීමට තිබූ අවස්ථාවද අහිමි වෙනවා. මේ හේතුව නිසාම බොහෝ දෙනෙකු පැවසුවේ ජනාධිපති කෙනෙඩිගේ ඝාතනය ඔස්වල්ඩ්ගේ තනි ක්‍රියාවක් නොවන බවයි. එහෙත් නිල වශයෙන් ප්‍රකාශ කෙරුණේ එය හුදෙක්ම ඔහුගේ තනි උත්සාහයක් බවයි. නමුත් ජනපති කෙනෙඩි ඝාතන කුමන්ත්‍රණයට මාෆියා සංවිධාන මෙන්ම CIA ප්‍රධානීන්ටත් උපජනාධිපති ජොන්සන් වෙතත් ලෝකයාගේ සැකය එල්ල වුණා. විවිධ මතවාද ඉදිරිපත් වුණත් ජනාධිපති කෙනෙඩිගේ ඝාතනය අදටද අභිරහසක් ලෙස පවතිනවා. මැරිලින් මොන්රෝ ලෝපුරා මැරිලින් මොන්රෝ යන නමින් ප්‍රකට වුවත් ඇගේ මව සිය දියණියට නම තැබුවේ නෝමා ජින් මෝටෙන්සන් ලෙසයි. 1926 වසරේ ජූනි මාස 21 වනදා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නගරයේ නෝමා ජින් නොත් මැරිලින් මොන්රෝ උපත ලබනවා. මොන්රෝ කිසිදාක තම පියාන් දැක නොතිබුණු අතර මව වූ ග්ලැඩින්ස් පර්ල් බේකර් මානසික ආබාධයකින් පීඩා විඳිමින් සිටියා. මේ නිසාම මොන්රෝගේ මවහට ජීවිතයේ වැඩි කාලයක් මානසික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටීමට සිදු වෙනවා. මෙම අපහසුතා නිසාම මොන්රෝගේ ළමා කාලයෙන් වැඩි ප්‍රමාණයක් ළමා නිවාසයක ගත කිරීමට සිදු වෙනවා. ළමා නිවාසයේ හැදී වැඩුණු නෝමා තරුණියක් වන තුරුම එහි සිට 16 වන විටම ළමා නිවාසයට සමුදෙනවා. පසුව 1942 වසරේ ජූනි මාස 19 වන දින ඇගේ පෙම්වතා වූ ජේම්ස් ඩගට් සමග විවාහ වෙනවා. ඉන්පසු මොන්රෝ සෙමෙන් නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් බවට පත් වෙනවා. එවකට ලෝකයේ අතිශය සරාගී ලිංගික ආකර්ෂණයක් පැවති කාන්තාව මැරිලින් මොන්රෝ වුණා. මේ ආකාරයට ප්‍රසිද්ධියක් දැරූ මොන්රෝ 1962 වසරේ අගෝස්තු මාස 5 වෙනි දින ලොස් ඇන්ජලිස් වල පිහිටි ඇගේ නිවසේදී මරණයට පත් වෙනවා. ඇගේ නිදිහානට ළඟින්ම තිබී හිස් නිදිපෙති බෝතලයක්ද හමු වෙනවා. මොන්රෝගේ මරණයට හේතුව ලෙස නිල වශයෙන් සඳහන් කර තිබුණේ නිදිපෙති අධිමාත්‍රාවෙන් අරගෙන සියදිවි නසාගෙන ඇති බවයි. නමුත් වැඩි දිනක් ගතවන්නටත් පෙර එය සියදිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවට රාවයක් පැතිර යනවා. ඇය එවකට සිටි ඇමරිකානු ජනාධිපති ජෝන් F කෙනෙඩි සහ ඔහුගේ සොයුරා වන රොබර්ට් කෙනෙඩි සමග එකවර ආදර සම්බන්ධතා පැවැත්වූ බවට කසුකුසුවක් පැතිර ගියත් ඇගේ මරණයට හේතුව නම් සොයාගන්නට බැරි වෙනවා. පසුව වසර ගණනාවකට පසු එනම් 2017 වසරේදී කරන ලද හෙළිදරව්වකින් දැනගන්නට ලැබෙනවා මැරිලින් මොන්රෝව මාරක එන්නතකින් ඝාතනය කිරීමට රොබර්ට් කෙනෙඩි අණදුන් බව. බෲස් ලී කියන නම ඇසූ පමණින් ලෝකයේ ඕනෑම රටක සිටින කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වාත් ගැහැණු පිරිමි ભેදයකින් තොරව සියලුම දෙනා අසා තිබෙනවා. ඒ ඔහු සටන් කලාව තුළින් දස්කම්පා ඇති නිසයි. මේ ලෝකයේ සටන් කලාව තුළින් කතාබහට ලක් වූ බෲස් ලී තරම් තවත් පුද්ගලයෙක් නොමැති තරම්. අදටද බොහෝ කුඩා ළමුන් වගේම තරුණ තරුණීන් බෲස් ලී නම් සටන්කරුවා අනුගමනය කිරීමට පෙළඹී තිබෙනවා. ඒ ඔහුටම ආවේනික සටන් කලාවක් ප්‍රගුණ කිරීම නිසයි. 1940 වසරේ නොවැම්බර් මාස උපත ලබන බෲස් ලී කුඩා කල සිටම සටන් කලාව ප්‍රගුණ කළ අයෙක්. ජිට් කුන්ඩෝ නම් සටන් කලාව ලෝකයට හඳුන්වා දුන් බෲස් ලී එක්තරා විදිහකට නර්තන ශිල්පියෙක්, දක්ෂ සටන් උපදේශකවරයෙක්, මනෝවිද්‍යා උපදේශකවරයෙක් හා ලොවක් වසඟ කරගත් සටන් අලුවෙක්ද වෙනවා. ග්‍රීන් හෝට් නම් ඇමරිකානු රූපවාහිනී කතාමාලාවෙන් සහ ද චයිනීස් කනෙක්ෂන් සහ ෆිට් ඇන්ඩ් ෆියුරි යන චිත්‍රපට ඔස්සේ බෲස් ලී ඉමහත් ජනප්‍රියත්වයට පත් වෙනවා. ඉන්පසු බෲස් ලී තවත් චිත්‍රපට කිහිපයකටම ඔහුගේ දායකත්වය ලබා දෙනවා. මේ විදිහට සටන්කරුවෙකු ලෙසත් රංගන ශිල්පියෙකු ලෙසත් සාර්ථකත්වය ලබමින් ඉදිරියට යමින් සිටි බෲස් ලී 1973 වසරේ ජූලි මාස 20 වන දින හොංකොං හිදී හදිසියෙම මරණයට පත් වෙනවා. ඔහුගේ මරණය දැනගත් ලෝකයේ පුරා සිටින බෲස් ලීගේ රසික රසිකාවියෝ බොහෝසේ කම්පනයටත් ශෝකයටත් පත් වෙනවා. මොළයේ ජල සාන්ද්‍රණය වැඩිවීම බෲස් ලීගේ මරණයට හේතුව බව නිල වශයෙන් ඉදිරිපත් කරන ලද කාරණය වුණා. බෲස් ලීගේ පිටකොන්දේ සහ හිසේ කැක්කුමට ගන්නා වේදනානාශක එකවර පානය කිරීමෙන් ඇති වූ යම් අසාත්මිකතාවයක් නිසාත් ඔහු ලබාගත් වේදනානාශක ඖෂධ නිසා
නිසා බෲස් ලීගේ මොළයේ ජල සාන්ද්‍රණය වැඩි වී ඇති බව මරණ පරීක්ෂණයේදී සඳහන් කර තිබුණා. ඒ වුණත් මේ අසමසම සටන්කරුවාගේ මරණය සහ ඔහු මරණයට පත් වූ ආකාරය ගැන මුල සිටම සැකසහිත බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබුණා. ඇතමුන් පවසා ඇත්තේ බෲස් ලීගේ මරණය අභිරහසක් බවත් චීන මාෆියා කල්ලිවල කුමන්ත්‍රණයක් හේතුවෙන් ඔහුට වස ලබා දී ඝාතනය කළ බවයි. තවත් සමහරු පවසා තිබුණේ බෲස් ලීට සාපයක් වැදුණු බවයි. කොහොම නමුත් නව සටන් කලාවක් ලොවට හඳුන්වා දී කිසිවෙකුටත් බිඳිය නොහැකි වාර්තා කිහිපයක්ද තබමින් ලී ජුන් ෆාන් හෙවත් මාස්ටර් බෲස් ලී ලෝකයට අහිමි වෙනවා. බෲස් ලීගේ මරණයෙන් වසර 20කට පසුව එනම් 1993 වසරේදී බෲස් ලීගේ පුතු බ්‍රැන්ඩන් ලී රූගත කිරීමක් අතරතුර අභිරහස් ලෙසින් මරණයට පත් වෙනවා. බ්‍රැන්ඩන් ලී රූගත කරමින් සිටි ජවනිකාව සඳහා ගෙනවිත් තිබූ තුවක්කුවක අහම්බෙන් ජීව උණ්ඩයක් තිබීම නිසා ඔහුගේ මරණය සිදුවීමත් සමග බෲස් ලීගේ මරණය නැවතත් ලෝකයාගේ කතාබහට ලක් වෙනවා. මේ ආකාරයට මිය යන බෲස් ලීගේ පුත් වන බ්‍රැන්ඩන් ලීගේ මරණය පසුපස ඇත්තේද අදටද නොවිසඳුණු අභිරහසක්. කාලයක් ලෝකයේ කතාබහට ලක් වූ මෙම ප්‍රකට පුද්ගලයන් වූ මොවුන් මේ ලෝකයෙන් සමුගෙන වසර ගණනාවක් ගත වුණද ඔවුන්ගේ මරණයන් ගැන අදටද මිනිසුන් අතර කතාබහට ලක් වෙනවා. විවිධාකාර පුවත් මවමින් ඔවුන්ගේ මරණයන් පිළිබඳ කොපමණ කරුණු කාරණා ඉදිරිපත් කළද ඔවුන් මේ ලෝකයට අහිමිවීම පිටුපස ඇත්තේම අභිරහසක් පමණයි. ඔවුන්ගේ මතකයන් ලෝකයට ඉතිරි කරමින් එම අභිරහස් ඉදිරියටත් අභිරහසක් ලෙසම පවතී. තවත් මේ වගේම වටිනා වීඩියෝවකින් හමු වෙනතුරු ඔයාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.